අපි සිදු පුතාගේ කොණ්ඩේ කපන්න යන්නේ අද. කොණ්ඩේ ගොඩයි කොණ්ඩේ ගොඩයි. මොනවද කන්න හදන්නේ ඔයා ඈ? කො මෙහෙන්. ඔයාලා දැනටමත් දන්නව ඇතිනේ අද අපි මොකද කරන්න යන්නේ කියලා. අද අපේ බබාගේ කොණ්ඩේ කපන දවස. ඉතින් මායි හස්බන්ඩ් එකතු වෙලා කොහොමද මේ වැඩ ටික කරගත්තේ බලන්න යමු. ඉස්සල්ලාම අපි පහන තියලා තමයි වැඩ පටන් ගත්තේ. තාම අපේ ෂෙව් බබාට මාසයක්වත් නැහැ. ඒත් අපි හිතුවා එයාගේ කොණ්ඩේ කපන්න ඕනේ කියලා. මොකද එයාට ඒ කොණ්ඩේ කරදරයක් වෙති කියලා අපිට හිතුණා. මොකද දාඩිය දානවා කොණ්ඩේ ගොඩක් තියෙන නිසා. එයා ඉපදෙනකොටම ලස්සන කොණ්ඩයක් අරගෙන තමයි ආවේ. ඉතින් කොල්ලෙක් වුණත් එයාට කෙල්ලෙක්ගේ වගේ ලස්සන කොණ්ඩයක් තිබුණා. මට නම් චුට්ටක් ලෝභ හිතුණා එයාගේ කොණ්ඩේ කපන්න. ඒ වුණාට මොනවා කරන්නද? එයාට කරදරයි නම් ඉතින් කොණ්ඩේ තියාගෙන ඉන්න බැහැනේ. කොණ්ඩේ කපන්න යන්නේ අපි. කිරි. ඉතින් බබා ඉපදුන දවසේ ඉඳන් හැම වැඩක්ම කරන්නේ අපි දෙන්න තමයි. අපි ඉතින් ගොඩක් දේවල් දන්නේ නැහැ. ඒ දන්නේ නැති දේවල් අක්කලාගෙන් අම්මලාගෙන් අහගෙන තමයි මේ හැම දෙයක්ම අපි තනියම කරගන්නේ. බබාගේ කොණ්ඩේ කැපුවේ තන්න ඒ විදිහට. බබාගේ කොණ්ඩේ කපන්න වෙලාවක් බලලා මෙන්න මේ විදිහට පීරිසියකට කිරි ටිකක් දොවලා ඒක ඉස්සෙල්ලාම කරන්න ඕනේ අම්මා කෙස් රොදක් කටින් හපලා වෙන් කරන්න ඕනේ. ඊට පස්සේ තමයි කොණ්ඩේ කපන්න ගන්න. එක එක්කෙනාගෙන් එක එක්කෙනාට මේ කරන විදිහ වෙනස් වෙනවා. ඔයාලා කොහොමද කරේ කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. එයා මේ විදිහට ලොකු වෙන විදිහ චූටි ක්ලිප්ස් ගන්නේ. එයාට කවදම හරි දවසක ලොකු වුණාම මේ වීඩියෝ බලලා සතුටු වෙන්න. එයාගේ අම්මයි තාත්තයි එයාට කොච්චර ආදරේද? එයාගේ පොඩි කාලේ කොහොමද ගෙවුනේ? අන්න ඒ දේවල් ඔයාට තේරෙන කාලෙක ඔයාට මතක හිටින කාලෙක ලස්සනට බලන්න පුළුවන්. ඉතින් ෂෙව් බබාගේ තාත්තා තමයි එයාගේ කොණ්ඩේ හරි පරිස්සමට කැපුවේ. එකමත් රටක ආයේ අමාපෙම් හසකෙන් යායේ පිපින්නම් විඳින්නම් ආදරේ වයන්නම් හදවීනාවේ සුපෙම්බරගී සංසාරේ සොයන්නම් සිපින්නම් නැතිවූ ආදරේ. ඉතින් ඔයාලගේ බබාලගෙත් කොණ්ඩේ කැපුවේ මාස කීයෙන්ද? ඒ දේවල් කොහොමද කරේ කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. මොකද අතාරපන් කොණ්ඩේ. තමුන්ගේ කොණ්ඩේ තමුන් ඇදගෙන කෑ ගහන්නේ. හරි ඉවරයි. තොත්ති කොණ්ඩේ කපනවා පුතාගේ. පුතාගේ කොණ්ඩේ කපනවානේ. දැන් සස්සන වෙලානේ ඔයා. සස්සන වෙලා. තට්ට කොල්ලෙක් වෙලා තට්ට කොල්ලෙක්. පුතාගේ කොණ්ඩේ කපනවා. දැන් සනීපයි පුතාට ඕනේ. දාඩිය දාන්නේ නැහැ දැන්. තත්ත ගෑවා අපි තත්ත ගෑවා. සස්සනයි දැන් සස්සන වෙලා බලන්නකෝ.